අයුබෝවන් යාළුවනේ මගේ SL White YouTube channel එකට සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද මම කියන්න යන්නේ අවසන් වූ NSL 2023 සිව් දින ක්‍රිකට් තරඟාවලිය පිළිබඳවයි. පන්දු යැවීමෙන් සහ පිතිකරණයත් සමගින් නැවතත් ටෙස්ට් පිටියට පැමිණෙන්නට වනිදු සූදානම්. NSL 2023 සිව් දින ක්‍රිකට් තරඟාවලියේ අවසාන මහා තරඟයේදී ගෝල් කණ්ඩායමට එරෙහිව කඩලු 9ක් දවා ගැනීමට වනිදු හසරංගට හැකි වුණා. පළමු ඉනිමේදී කඩලු 4ක් හා දෙවැනි ඉනිමේදී කඩලු 5ක් දවා ගන්නට ඔහු සමත් වුණා. මේ දස්කම් සමගින් වනිදු හසරංග නියෝජනය කරන දඹුල්ල කණ්ඩායමට අවසාන මහා තරඟය ජයගෙන තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට හැකි වුණා. තරඟාවලිය පුරා ඉනිම් 6කදී පන්දු යවූ වනිදු හසරංග කඩලු 18ක් දවා ගැනීමට සමත් වුණා. ඔහු පිතිකරුවෙක් ලෙසත් මෙම තරඟාවලිය තුළ ප්‍රවේගකාරී ඉනිම් කිහිපයක්ම දියත් කිරීමට සමත් වුණා. ඔහු ඉනිම 6කදී පිතිකරණයේ යෙදුණු අතර මේ ඉනිම දෙක කැපී පෙනුණා. එනම් පන්දු 66ක් තුළ ලකුණු 95ක් සහ පන්දු 28ක් තුළ ලකුණු 40ක් ලබා ගැනීමෙනි. තවත් මෙවැනි තොරතුරු දැන ගැනීම සඳහා SL White YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා.